මේ විදියට කතා කරන්නේ ඉවසලා බැරිම තැන. මොකද මේ ලංකාවේ තිබෙන කාලකන්ණි දුරකථන සමාගම් ගැන තමයි කියන්න යන්නේ. අර යුද්ධෙට නැති කඩුව කොස්සන්නද වගේ මේ වගේ හදිසි අවස්ථාවකටවත් අපිට දුරකථන මාර්ග ඔස්සේ අපේ ඥාතීන්, අපේ සහෝදරයෝ, අපේ දෙමව්පියෝ අපිට සම්බන්ධ කරගන්න බැරි නම් මේ දුරකථන සමාගම් වැඩක්ද? ඔය ටවර්ස් ගාව ජෙනි නැද්ද? ඇයි මේ ලංකාවේ භාගයට භාගයක් මේ දුරකථන කුළුණු වැඩ කරන්නේ නැත්තේ? ඒ හින්දා තමයි අපිට අපේ න්යායොත් එක්ක කතා බහ කරන්න බැරි. උදාහරණයක් ගත්තොත් මගේ ගම උඩුදුම්බර මැදිවක. උඩුදුම්බර ආසනයේම කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. අඩුම තරමේ උඩුදුම්බර පොලිසියටවත් කතා කරන්න බෑ. ඒ වගේ තත්ත්වයක් දැන් මේ උදා වෙලා තියෙන්නේ. මේක කවුරු කරනවද, හිතලා කරනවද මට තේරෙන්නේ නැහැ. එක පාටම එහෙම වෙන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නැහැ. කරුණාකර ජනාධිපතිතුමනි මේකට විසඳුමක් ලබා දෙන්න. මේ දුරකථන සමාගම් වල ඉන්න මේ කාලකන්ණි සභාපතිවරුන්ට කියන්න පුළුවන් තරම් ඉක්මනින් මේ කනෙක්ෂන් ලබා දෙන්න කියලා. ඒ මිනිස්සු එහෙ මැරෙනවා. අපි ඒ මිනිස්සුන්ගේ තොරතුරක් නැතුව අපි නොමරා මැරෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඒකල දානවා මේගොල්ලන්ට කතා කරන්න හදිසි අවස්ථාවල වලට මෙයාලට කතා කරන්න මෙයාලට කතා කරන්න කියලා. හදිසි අවස්ථාවල වලට කොළමින් අපිද කතා කරන්නේ. කොළමින් අපිට තමයි කතා කරන්න වෙන්නේ මෙහෙම යන්න කියලා. අවශ්‍යතා තියෙන මිනිස්සුන්ට නම් කතා කරන්න වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට මේක පේන්නෙත් නැහැ. ඕගොල්ලන් ওই දාන නම්බර් හදිසි අවස්ථාවල කතා කරන්න කියලා. ඉතින් ඒ නිසා කරුණාකරලා මේකට විසඳුමක් ලබා දෙන්න. කරුණාකර රජයෙන් සහ බලධාරි සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. අපි ලොකු අසීරුතාවයකින් සිටින්නේ අපේ දෙමාපියන්ට, අපේ සහෝදරයන්ට කතා කරන්න බැරුව. මම මේ උඩුදුම්බර කියලා කිව්වේ මගේ ගම හින්දා. නමුත් ඒ වගේ ගම් වල ගොඩාක් අය මේ වෙලාවේ අසීරුතාවයටපත් වෙලා තියෙනවා. මේකට අපිට විසඳුමක් අරන් දෙන්න කියලා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.